විශේෂයෙන් අද අපි සාකච්ඡාවට ගන්නේ නිරෝගිමත් ජනතාව සමෘද්ධිමත් රටක් කියන එක. නිරෝගිමත් ජනතාව වෙන්න මොකද අපි කල යුත්තේ කියන එක තමයි පළවෙනි කාරණාව. ඉතින් විශේෂයෙන් අපිට දැන් ගොඩක් අය මේ අද කොලේ ගියොත් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, වගකොඩු, අදෝත් රෝග එක රෝග වල ගැන තමයි කතා කරන්නේ. ෆාමසි වල පිළිලා, ස්පිතාල වල පිළිලා, ලෙඩවල හොයාගන්න බෑ, සල්ලි ඕනේ, බේත් වැඩි ගන්න ඕනේ, මේ වගේ විශාල ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්න තියෙනවා. අපි විශේෂයෙන් 1960ට කලින් ගත්තොත් පොදුවෙන් අපි කතා කරොත් ඒ කාල සීමාවේ අපි දන්නේ සාමාන්‍ය සීනි කියන එක මොකද්ද කියලා මිනිස්සු දන්නේ. දියවැඩියාව කියන එක ලෙඩ මොකද්ද කියලා දන්නේ නැහැ. වකුගඩු කියන එක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. MBBS වෛද්‍යවරු හිටියෙත් නැහැ. ඉතින් දරු පුරුෂයෙකුදී සීසකරණය ගැන කතා කරන්නේ නැහැ. වැක්සිනේෂන් දුන්නෙත් නැහැ. නමුත් හොඳ නිරෝගිමත් ළමයි ජනතාව ගොඩක් හිටියා. ඉතින් මේක එන්න ඇද්ද තව අවුරුදු 70 80 90 එහෙම එනකොට ගොඩක් දුරට මේක වෙනස් වුණා. ඉතින් මේකට වෙනස් වෙන්න හේතුව තමයි දැන් සාමාන්‍ය 1960 70 ගණන් වල වැඩිපුර පාම් පිටි කෑම තිබ්බේ නැහැ. ඔය පාම් ගෙනාවෙත් 1970 වගේ. ඉතින් ඒ නිසා මේ අපි ෆාස්ට් ෆුඩ් වලට පුරුදු වුණා. විශේෂයෙන් ජර්මන් වගේ රටවලින් අපිට පුරුදු කරපේවා පිටරට ආහාර අපේ දේශීය ආහාර අතරලා අපි ෆාස්ට් ෆුඩ් වලට පුරුදු වුණා. ඒ ෆාස්ට් ෆුඩ් එකේ ප්‍රතිඵල තමයි මොකද යුරෝපියන්ස් වැඩක් කරොත් කරන්නේ ඒක ප්‍රතිඵල අවුරුද්දෙන් දෙකේ නෙමෙයි. අවුරුදු 40 50න් ගන්න තමයි බලන්නේ. චයිනීස් කාර්යෝ කරන්නේත් ඕක තමයි. ඒගොල්ලෝ ඒ දවස්වල ඒ ෆාස්ට් ෆුඩ් ගෙනල්ලා පුරුදු කරේ දැන් බේත් දෙන්න බලාගෙන. දැන් පාම් පිටිකාව කන අය ෆාස්ට් ෆුඩ් මැක්ඩොනල්ඩ් ඒවා මේවා පීසා මේවා කාලා දැන් ඒ කාලේ අපේ රටේ දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් මුකුත් තිබ්බේ නැහැ. අද සීල දෙනාම ඒ කෑමට පුරුදු වෙලා තිනවා. ඒ කෑම කාපු සීල දෙනාටම අද දියවැඩියාව ප්‍රෙෂර් කොලෙස්ටරෝල් කියන වසංගත රෝග ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක වෙලා ඉවරයි. අපි බලමු ජෙනරල් විශේෂයෙන් පොදුවෙන් අද මොකද අපි කල යුත්තේ කියලා. දැන් 5 දෙනෙක් මගේ ආගිමන්ට් එක මේකයි. 5 දෙනෙක් ඉන්නවා. ඒකේ දෙන්නෙක් කියනවා එයාට කිසිම ලෙඩක් නැහැ කියලා. 3 දෙනෙක් කියනවා මට දියවැඩියාව. තව කෙනෙක් කියනවා ප්‍රෙෂර්. තව කෙනෙක් කියනවා වක්කොඩු රෝග. තව කෙනෙක් කියනවා අදවත් රෝග. heart failure. ඉතින් මේ කවුද මේ දෙන්න? මේ 5 දෙනායින් දෙන්නේ මොකොත් ලෙඩ නැහැ. මේ 5 දෙනා ඒ දෙන්නත් අපිත් එක්ක තමයි ඉන්නේ. ලංකාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ දෙන්න කවුද කියලා අපි ඔයන්න කීය අවස්ථාවේ දැනගත්ත දේවල් තමයි මම දැන් ඔබතුමාලට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් අපිට පැය 24ක් ලබා දෙනවා. ඔයාලා දන්නවනේ 24 hours round of the clock. ඒතර මේ පැය 24න් අනිවාර්යෙන් පැය 8ක් අපි රාජකාරී කරනවා. පැය 8ක් නිදාගන්න. පැය 8ක් එන්ටර්ටයින්. මේ තුන අපි හරියට කරනවද කියන එක පළවෙනි එක අපි බලන්න. 8යි 8යි 8යි. ඉතින් මේකෙන් ගොඩක් අය පැය 16 වැඩ කරනවා. සමහර අය එන්ටර්ටයින්මන්ට් කරන්නෙම නැහැ. සමහර අය පැය 24ම වැඩ කරනවා නිදාගන්නෙත් නැහැ. ඉතින් මේක පළවෙනියෙන් ඔය තුනට බෙදලා වැඩ කරන්න ඕනේ. 8යි 8යි 8යි. එතකොට දෙවෙනි එක තමයි අපිට දවසට 3 වේල කෑම. ඉතින් මේ කෑම උදේ සාමාන්‍යයෙන් උදේ ආහාර 9ට කලින් ගන්න ඕනේ. 8යි 2යි 8යි. පැය 3. එහෙනම් පැය 6ක ඩිෆරන්ස් එකක් තියෙනවා. මොකද පැය 6න් තමයි ඕන අපි කන කෑම ජීර්ණ වෙන්නේ. ඉතින් ඒක ඒ අතරතුරදී දැන් අපි 8ට කන කෑම 11ට කාලා දවල් කෑම එකට කන්න ගියොත් ජීර්ණ පද්ධතියේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා ඉන්නලගේ ગેස්ට්‍රයිටිස් අල්සර් එකට ගිහිල්ලා දියවැඩියාවට ගිහිල්ලා ප්‍රෙෂර් එකට වෙලා සිස්ටම් ඩිසෝඩර් වෙනවා. මැෂින් එක වගේ තමයි අපි. ඉතින් එතනදී 3 වේල කෑම හරියට කරනවා. ඊළඟ එක තමයි බොන වතුර. දැන් සාමාන්‍යයෙන් අපි දවසට අපේ ශරීරයේ සම්පූර්ණ ලේ පිරිසුදු වෙලා ශරීරයේ අරිත්‍රාමයේ යන්න අපිට ලීටර් 2.5ක වතුර. මේ ලීටර් 2.5 වතුර උදේ නැගිට ගමන් ලීටර් භාගයයි දවස ඇතුළත ලීටර් 2ක් බොන්න ඕනේ පොඩ්ඩක්. එතකොට ලීටර් 2.5 බීවොත් ලේ පිරිසිදු වීම නියම ආකාරයේ සිදු වෙනවා. මොකද අපි කරන්නේ ඒක නෙමෙයි උදේ නැගිට ගමන් තේ වතුර බොන්නේ නැහැ මිල්ක් ටී එකක් බොනවා. නැත්නම් කොෆි එකක් බොනවා. අපිට ශරීරයේ තියෙනවා සෙල් තෙරපි කියලා වෙනම සෙල් එකක් තියෙනවා. මේම ටප් ගන්නකොට ලක්ෂ සැරයක් සෙල් ටික ශරීරේ කැරකෙනවා. ඒක කැරකෙන්නේ ලේත් එක්ක.
මේ සෙල් ටික කරගෙන වෙලාවේ අපි වතුර බීමු. ලීටර් භාගයක නැගිටකම. උදේ තමයි අපි සම්පූර්ණ රෙස්ට් එකේ ඉඳලා එන්ජින් එක ඕෆ් වෙලා සම්පූර්ණ අර පෑන් එක කරකලා පෑන් ඕෆ් වුණාන් පස්සේ තියෙන මේ විදිහට අපේ ශරීරයේ තියෙන්නේ ආට් ඔක්කොම කිඩ්නි හැම ෆන්ක්ෂන් හැම පාර්ට්ස් එකම සයිලන්ට් වෙලා තියෙනවා. ඒ වෙලාවේ අපි වතුර ලීටර් භාගයක් නැගිටකම බීවම අර ලේ පිරිසුදු වීම ඉක්මනින් ඇති වෙනවා. මොකද ලේ වල තියෙන සෙල් ටික ලක්ෂ සැරයක් කරකිනවා. ඒ ලක්ෂ සැරේ අපි වතුර එකක් බීවම ඒ වතුර ලීටර් භාගයක් වෙන්නේ වතුරත් එක්ක තමයි ඔක කරකෙන්නේ. එතකොට ලේ පිරිසුදු වෙනවා. එතකොට අනිවාර්යයෙන් මේක කරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් මේක අපි වතුර බොන්න නැතුව අපි කරන්නේ ටී නැත්නම් කොෆි බොන්න. මේ මිල්ක් වල තියෙන ෆැට් එක ග්ලූකෝස් මේ ඔක්කොම ලේ වල ගිහිලා සෙල් එක මේක ලේ පිරිසුදු වෙන්නේ නැහැ. ලේ තව සුදුරටත් ග්ලූකෝස් වල ෆැට් වල වැඩි වෙනවා. ග්ලූකෝස් වැඩි වුණාම සීනිය දෙනවා. ෆැට් වැඩි වුණාම ප්‍රෙෂර් දෙනවා. කොලෙස්ටරෝල් ආර්ටිසික් කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ලීටර් 2මාරක පිරිසුදු වතුර බොන්න. හොඳ වතුර. දැන් පිරිසුදු වතුර ගාම සමහරයි බෝතල් වතුර බොන්න හදනවා. සම්පූර්ණ වැරදි. ඔය බෝතල් වතුර ආපු දවසේ ඉඳන් සීල මිනිසුන්ට බෝතල් වතුර බොන සීල් දනට වකුගඩු ප්‍රශ්න. එක වෙන ප්‍රශ්නයක් ඇතිවෙනවා. ලිම්ෆැටික් සිස්ටම් එක මුත්‍රාම. මොකද ඒක සම්පූර්ණ කැමිකල් තියෙනවා. ඊට වඩා හොඳයි ග්ලාස් බෝතල් වල බොන වතුර. එහෙමත් නැත්නම් අපේ පරණ ක්‍රමේ කුරුල්ලැත්තෑව මෙටි වලම් වලට වතුර දාලා ඒක බොනේ. ඒ වතුර තමයි හොඳ වතුර. ඉතින් අපිට මේ ෆිල්ටර්ස් තියෙනවා එක එකව අපිට එක එකව රෙකමන්ඩ් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය ෆිල්ටර් එකක් ගන්න ලක්ෂ 40 සමහරවිට 40000 50000ක් යනවා. ලක්ෂ ගණන් යනවා. නමුත් මේක සාමාන්‍ය කුරුල්ලැත්තෑව කියන්නේ මෙටි වාජනය කියන්නේ ගෙදර තියාගන්න පුළුවන්. මොකද ඒක විතරයි ඒ වතුර ටික දාලා තිබ්බාම රැට වතුර දාලා තිබ්බාම ඛනිජ අඩංගු වතුර. ඛනිජ අඩංගු වතුර දැනට තියෙන්නේ දෙනියායේ තියෙනවා නුවරඑළිය ලෝකාන්තේ තියෙනවා. වෙන කොහෙවත් නැහැ. මොකද වෙන කොහෙවත් ගන්න නැහැ. මොකද ඛනිජ නැති වතුර තමයි අපි දැන් බොන්නේ. ඔක්කොම කිමිකල් මික්ස් වෙලා තියෙනවා. එළවලු වලට ගන්න කිමිකල්, තේ වතුර වලට ගන්න, රබර් වලට ගන්න ඒවා, ෆැක්ටරි වල එන ඒවා ගංගාවට සමම මික්ස් වෙනවා. ඒ වගේ පොළවේ ඇද ගන්නවා, වෙස් එක ගාගෙන ගිහලා වතුර ඔක්කොම ඉවරයි. බොන්න වතුරක් නැහැ. ඒ වතුර නිසා තමයි අද වකුගඩු ප්‍රශ්න 31ක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වතුර ගුරුලැත්තෑවෙන් දාපු ගම මිනරල් කියන එක විශේෂයෙන් ඛනිජ කියන එක අපිට ලැබෙනවා. ඒ ඛනිජ කියන එක total dissolved salt කියලා කියන TDS. හැම වතුරෙම අපි බොන වතුරේ TDS level එක තියෙන්න ඕනේ. ඒක 50 සිට 150 දක්වා තියෙන්න ඕනේ. ඒක salt එක. ඒක නැත්තම් දැන් යා උතුරු නැගෙනහිර ගත්තොත් ඒ වතුරේ තියෙනවා salt එක TDS එක is 2000කට අනිවාර්යයෙන් පැත්තේ ඔක්කොම මම හිතන තව අවුරුදු අපි 2002 වගේ කිව්වා 105ක් තිබ්බ දැන් 4ට යා කියලා තියෙනවා. තව අවුරුදු 10ක් යුද්ධෙත් එක්ක විනාශ වුණ යුද්ධෙත් එක්ක යනවා නම් තව අවුරුදු 10 15 යනකොට වකුගඩුවක් ඉතුරු වෙයිද කියලා කියන්න බෑ උතුරු නැගෙනහිර. ඒකයි තත්ත්වය. ඉතින් ඒ නිසා මේවා සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා පැහැදිලි කරන්න ඕනේ. ජනාධිපති වකුගඩු නිවාරණයක ඒක පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේවා තිබ්බට නමට තමයි ඔක්කොම තියෙන්නේ. සෞඛ්‍ය පැත්තෙන් කිසිම අඳුන්වීමක් පැහැදිලි කිරීමක් කරන්නේ. ඒක තමයි අපි ආරම්භ කරේ මේ channel එකේ ජනතාව දැනුවත් කරන්න. ඒ නිසා අනිවාර්යෙන් ඔබතුමාලා මේ මෙතෙක් කල් දන්නේ තියෙනවා මේ කියන්නේ මේ ලීටර් භාගයේ වතුරේ කොයිතරම් ප්‍රශ්න විසඳනවා කියලා බලන්න. ඉතින් දවස ඇතුළතම අපි ඉතුරු ලීටර් දෙකම බොනවා. එතකොට ලේ පිරිසුදු වෙලා නිතරම ලේ පිරිසුදු වෙනවා. ලේ පිරිසුදු වෙන එකෙන් අපිට ගොඩාක් ලේ පිරිසුදු වුණාම දැන් ඩයලයිසිස් කරනවානේ වකුගඩු ප්‍රශ්න මොකක්ද වෙන්නේ ලේ පිරිසුදු කරන්නේ. ඒක වතුරෙන් පිරිසුදු කරන්න පුළුවන්. දැන් ක්‍රියේටින් වැඩි වුණාම අපිට වතුර තමයි වැඩි ප්‍රොපෝට් එක කියන්නේ. ඒ නිසා මේ වතුර බොන එක අනිවාර්යයෙන් ලීටර් දෙකමාරක් පාවිච්චි කරන්න. දැන් තුන් වේල කෑම, පැයකට නිින්ද, පැයකට රාජකාරී, පැයට කැන්ඩ ටයිම් ලීටර් දෙකමාරක වතුර. මේක හරියට කරනවා නම් අර මං කියපු පස් දෙනෙක්ගෙන් තුන් දෙනෙක් නෙමෙයි දෙන්නෙක් වෙන්න පුළුවන්. තුන් දෙනාම ඩියෝඩියා පැසර ඔය කරන්නේ නැහැ. එමෙස් නිදාගන්නෙත් නැහැ. වෙලාවට කෑම කන්නෙත් නැහැ. දැන් බලන්න උදේ කෑම 10 11ට කනවා, දවල් කෑම 1ට කනවා. ඊපස්සේ රෑ කෑම කනවා 12ට විතර. මේක සම්පූර්ණ ඩයජෙස්ටිව් සිස්ටම් ඩිසෝඩර් වෙනවා. ජීර්ණ පද්ධතිය. ඊපස්සේ අර කාපු කෑම ටික දිරවන්න කලින් අනිත් කෑම වලට එනවා. එතකොට එන බ්ලොක් එකක් වෙලා අර වාහන බ්ලොක් වගේ තමයි. ඊපස්සේ එක එක රෝග වල ඇදෙනවා. ඊපස්සේ ඔක දියවැඩියාවට එනවා, ප්‍රෙෂර් එකට යනවා, ප්‍රෙෂර් එක ආට් එකට යනවා, ඊළඟට ආට් ඩිසීස් එකකින් කියලා නවත්තනවා. නැත්තම් කිඩ්නි බ්ලොක් වෙනවා. බොන්න වතුර බොන්නෙම නැහැ සමහර අය. දවසට බොන්නේ බීම. දැන් කෝක් එක තමයි කොත්තු රොටි කන්නේ. හරි ඉතින් කොත්තු රොටි කන්නේ දැන් අනිත් එක ඇමරිකාවේ අපිට ලබා දීලා තියෙන පාම් පිටි. මේ පාම් පිටි වල රිෆයින් නැහැ.
මෙල පෙරදිග රටවලට යුරෝප් රටවලට යවනවට රිපයින් අඩංගු පිටි තියෙනවා. අපිට තියෙන රිපයින් නැති පාට. අන්තිමට අඹරලා විසික් කරන එක තමයි අර ඩොල්ෆින් මාළුවට දාන ඒවා තමයි අපිට දෙන්නේ. ඉතින් මේකට 103ක් පැට්ටක 103ක් ග්ලූකෝස් එක. පාම් පිටි කැම නිසා. ඒකයි නෝරලේ දිස්ත්‍රික්කයේ වතුකරේ විශේෂයි. දැන් මේක කොළඹටත් බලපාලා තිනවා. වතුකරේ සම්පූර්ණ තුන් වේල දෙවේල රොටි කන නිසා 137ක් lack of nutrition. ඇතරම අයන් ශක්තිය නැහැ. අයන් අඩංගු නැහැ. හිමොග්ලොබින් අඩු නැහැ. ඒ නිසා මතක ශක්තිය නැහැ. ඒකයි නෝරලේ දිස්ත්‍රික්කයේ ලකුණු තඩු කරලා තියෙන්නේ. මොන්රා කලේ. ඒ වගේ දැන් ඕක නෝරලේ කියලා ඉස්සර අපි කතා කරේ. දැන් සම්පූර්ණ ළමයිට දෙන්නේ පානුයි චුම්බනි ස්පීපින් ගාලා එකක් දෙන්න. කිසිම ශක්තියක් නැහැ. මොකද 103ක් පැට්ටක ඒ පාම් පිටි වල තියෙන 103ක් ග්ලූකෝස්. ඒක මේක පොඩි ළමයෙක් කෑවොත් අනිවාර්යයෙන්ම එයාට lack of nutrition අයන් අඩංගනවා. අයන් අඩංගු නිසා ඩෙන්ගු වගේ රෝග වල දෙන්න පුළුවන්. හිමොග්ලොබින් අඩු වෙන්න පුළුවන්. මතක ශක්තිය නැති වෙනවා. වයසක කෙනෙක් කෑවොත් අනිවාර්යයෙන් මේක ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, ග්ලූකෝස් වැඩි නිසා සුගර් හැදෙනවා. පැට්ටක වැඩි නිසා ප්‍රෙෂර් හැදෙනවා. ආර්ටිසිස් එක කියලා මේ සුළු දේවල්. ඉතින් මේවා දැනගෙන අපිට මේක නවත්තන්න බෑ. ඇමරිකාවේ ඉන්න පාම් පිටි අපි නවත්තන්න ඒක මුන් නිකන් ගණන්ලා අපිට දෙන්නේ 250 300ට. හරිද? ඒක අපිට නවත්තන්න බෑ. අපිට නවත්තන්න ජනතාව බලය දෙන්නෙත් නැහැ. බලය දීලා බලන්න නවත්තලා පෙන්නනවා. ජනතාව ඒ වගේට බලය දෙන්නේ ඇත්ත කතා කරන්නේ. හරි? ඉතින් ඇත්තටම ඒක අපිට වළක්වන්න පුළුවන්. මොකද අපිට මේක නවත්තන්න මොකද ඕඩර් දාන්න බෑ. නමුත් අපි හැම කෙනෙක්ම වැරදනවා. අපි පාරේ යනවා ලොකු වලක් තියෙනවා. වල බේරලා අපිට යන්න පුළුවන්. දැන කියලා වලේ වැටෙන්න බෑ. ඒකයි මම කියන්නේ. ඒ නිසා මේ ටික මෙන්න මේ ටික හරියට කරන දෙන්නේ තමයි නිරෝගී භාවයට පත් කරන්නේ. ඒ ඔබතුමාලාට මේ ටික කරන්න පුළුවන් නම් තුන් වේල කෑම වෙලාවට පැයකට නිින්ද වතුර ලීටර දෙකමාරක් පාම් පිටි කෑම සම්පූර්ණ අයින් කරලා මේ ටික කරන්න පුළුවන් නම් දියවැඩියාව, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, කිඩ්නි මේදෙන් පැතිරිලා යන රෝග වලින් ගොඩාක් දුරට ඔයගලන්ට බැක් වෙන්න පුළුවන්. සාමාන්‍ය නිරෝගී ජීවිතයක් පත් කරන්න පුළුවන්. මොකද දැන් 1960ට 70 ගණන් ගත්තොත් දැන් ළමයෙක් ප්‍රසව කරන අම්මා කෙනෙක් ගත්තොත් අපන්න අම්මලාගෙන් වුණා ඒගොල්ලෝ කියනවා. මොකද වෙන්නේ? ළමයෙක් අම්මෙට ගියාම ඒගොල්ලෝ පිටි කෙටනවා. මිරිස් කලෙන් මිරිස් අමරනවා. රෙදි අතෙන් සේදුවා. ලින්දෙන් වතුර ගත්තා. ගඟෙන් නෑවා. පෙදුරේ නිදාගත්තා. ඒක එක්සර්සයිස් එක. බිම නිදාගත්තා. දැන් ඔක්කොම චෙස්ට් මැට්‍රස් දාලා නිදාගන්න. කිසිම වෛද්‍යවරයෙක් ළඟට ගියේ නැහැ, ස්කෑන් කරන්න ගියෙත් නැහැ. නිකම් මේ ළමයා නෝමල් ඩිලිවර් වෙනවා. දැන් මොකද කරන්නේ? කිසිම එක්සර්සයිස් එකක් නැහැ. ගත්ත ගමන් සීසර් කරන්න යදනවා. නැත්තම් ක්ලිනික් යනවා. ඉතින් ඒ කාලේ අඩුම වශයෙන් MBBS වෛද්‍යවරයෙක් හිටියෙත් නැහැ. සාමාන්‍යයෙන් අර මෙඩිකල් ස්කූල් ඉතලා ආයලා කියලා කියන්නේ ගම්වල. මිඩ්වයිෆ්ුත් නෙමෙයි ආ. නිකන් සාමාන්‍ය ගමේ ඉන්න. ඒගොල්ලෝ තමයි ළමයෙක් හම්බුනාම එයාට වෛද්‍ය ප්‍රසව මේක කරනවා. ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ට දුන්නේ සීලරපු ග්ලාස් එකයි කුකුල් පෙට්ටියක රසම එක. මොකද ළමයෙක් ප්‍රසව වුණාම පස්සේ එයාගේ ශරීරයේ තියෙන මෑදේට යනවා. ඒ නිසා එයාට සීතලයක් වෙනවා. කුකුල් පෙට්ටියකින් තමයි බෙඩිපුර මෑදේ තියෙන ෆැට් එක. ඒක දුන්න ගම ෆැට් එක රිකවර් වෙනවා. අර ඇල්කොහොල් ශරීරේ ලේ එක යනවා. ඇල්කොහොල් එක අර සීලරපු ටික දුන්න ගම ඇල්කොහොල් රිකවර්. අම්මා තුන්වෙනි දවසේ නැගිට්ටා වැඩට ගියා. කිසි ප්‍රශ්නයක් නැහැ. ළමයි 10යි 12යි. දැන් කො ළමයි 10යි 12 පෙන්නන්නකො අපිට. එක ළමයෙක් හදාගන්න බෑ. මාතර තව කසාදයක් හදලා කරන්න බැන්දම. ඒකයි වෙලා තියෙන්නේ. මොකද ප්‍රශ්නේ? අපේ ක්‍රමය අපි කරන්නේ. අපි අනුන්ගේ ක්‍රමය තමයි කරන්නේ. දැන් ලාංකික ක්‍රමය ශ්‍රී ලංකන් සිස්ටම් එකක් තිබ්බා. ඒ සිස්ටම් ඔක්කොම අපි වෙනස් කරා. ඒ නිසා අපි කියන්නේ නිරෝගී භාවයට පත් වෙන්න ඕන නම් බේත් නැතුව ඉන්න ඕන නම් ඖෂධ සීමා කරලා දේශීය ආහාර වලින් ඉස්සරහට ආවනම් අපි ඉදිරියේදී මේක ගොඩාක් දේවල් මේක වාස්ට් මේක ලක්ෂ ගණනක් කතා කරන්න තියෙනවා. අපේ කෑම වර්ග තියෙනවා දේශීය ආහාර 3000කට වැඩිය. එක දෙකක් තුනක්වත් අපි ගන්නෙ නැහැ. ඉතින් මේක නේ එකෙන් එක අපි ගන්න එනවා. මම ජෙනරලි මේක දුන්නේ ඔබතුමාලා අර 5 දෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් වෙන්න ඕනේ නම් නිරෝගී භාවයට පත් කරන්න මම මේ කීප ටික හරියට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ නිරෝගී භාවයට පත් වෙනවා. ඉතින් මේක ඉදිරියේදී අපි තව එක ඩිසීස් ගැන කතා කරන්න බලමු.